සුබ දවසක් සියලුම දෙනාට. ඔයාලම එකතු වෙලා ඉන්නේ මලිය එඩිට YouTube channel එකත් එක්ක. ඉතින් අද අපේ කතාව තමයි නොලියුණු අවසාන ලිපිය. සමීර කියන්නේ පුංචි කාලේ ඉඳලම අම්මයි තාත්තයි නැතිව තනියම ජීවිතේ ජය ගන්න උත්සාහ කරපු තරුණයෙක්. එයාගේ ලෝකයම උනේ එයා පණ වගේ ආදරය කරපු නිම්මි. නිම්මි කියන්නේ හරිම හිනාමුසු ජීවිතේ විඳපු කෙල්ලෙක්. ඔවුන් දෙන්න ලබන මාසේ විවාහ වෙන්නයි සියල්ල සූදානම් කරලා තිබුණේ. සමීර රස්සාව කළේ නගරයෙන් ගොඩාක් ඈත තියෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයක. සතියකට සැරයක් එයා ගෙදර එන්නේ නිම්මිට ලොකු තෑගි මල්ලකුත් අරගෙන. එදා වැස්ස දවසක්. සමීර වැඩ ඇරිලා එද්දි නිම්මි පාරට වෙලා බලන් හිටියේ එයා එනකල්. සමීර මට පොඩි බයක් දැනෙනවා. ඔයා මේ පාර වැඩට යන්න ඕනේද? නිම්මි ඇහුවේ එයාගේ අත තදින් අල්ලගෙන. සමීර hina වෙලා එව සැනසුවා. තව සති දෙකයිනේ නිම්මි. මේ වැඩ ඉවර වුණාම ලැබෙන සල්ලි වලින් අපිට ලස්සනට අපේ මගුල් ගෙදර ගන්න පුළුවන්. මම අපහු වෙද්දී ඔයාට ඕන කරන අර ලස්සන සුදු පාට මගුල් ඇඳුම අරගෙනමයි එන්නේ. සති දෙක ගෙවුණා. නිම්මි හැඩ වෙලා බලන් හිටියේ සමීර එනකල්. ඒත් එදා ආවේ සමීර නෙවෙයි. නන්න අඳුනන මිනිස්සු කිහිප දෙනෙක්. සමීර වැඩ කරපු තැන වුණු හදිසි අනතුරකින් එයා සදහටම ඇස් පියාගෙන තිබුණා. නිම්මිගේ ලෝකයම එක මොහොතකින් අලු වෙලා ගියා. අවසානයේ සමීර ගෙදර ආවේ සුදු රෙදි කඩකින් වැහුණු පෙට්ටියක තැන්පත් වෙලා. මලගෙදර වැඩ කටයුතු ඉවරුණාට පස්සේ නිම්මිට සමීරගේ බෑග් එක ලැබුණා. ඒක අස්සේ තිබුණේ එයා පොරොන්දුන සුදු පාට මගුල් ඇඳුම. ඒ ඇඳුම අස්සේ කුඩා ලියුම් කවරයක් තිබුණා. ගැහෙන දෑතින් නිම්මි ඒක දිගෑරියා. ඒ ලිපියේ මෙහෙම ලියලා තිබුණා. නිම්මි මේ ඇඳුම ඇඳම ඔයා ලෝකේ ඉන්න ලස්සනම මනමාලය වේවි. හැබැයි මට පොඩි බයක් තියෙනවා. මේ රස්සාව හරිම අනතුරුදායකයි. මට මොනවා හරි වුණොත් ඔයා මේ ඇඳුම ඇඳගෙන මාව බලන්න එන්න එපා. මොකද මට ඒක දරා ගන්න බැරි වේවි. ලිපිය එතනින් නතර වෙලා තිබුණා. ඒත් ඒ කොළයේ යට හරිය ලේ පැල්ලමක් එක්කම සමීර වෙවුලන අතින් අන්තිමට ලියපු වචන දෙකක් තිබුණා. සමා වෙන්න රත්තරන්. නිම්මි ඒ සුදු මගුල් ඇඳුම පපුවට තුරුළු කරගෙන තනියම hina වුණා. එයාට අඬන්නවත් පණ තිබුණේ නැහැ. එයා දැනගෙන හිටියේ නැහැ එදා එයා සමීරව බලන්න ගියේ ඒ සුදු ඇඳුමම ඇඳගෙන කියලා. හැබැයි මේ මනාලියක් විදිහට නෙවෙයි. අවසන් ගමන් යන පෙට්ටියක් අසල වැළපෙන රූපයක් විදිහටයි. ඉතින් සමීරගේ නිම්මිගේ කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? අදත් ඉතින් කමෙන්ට් එකක් දාන්න කියන ගමන් අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමදාම අපේ කතා මේ බැලුවට ඇහුවට අපිව subscribe කරලා නැත්නම් අදම subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න කියන ගමන් අදට අපි ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.